පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජෙනරල් කොන්වොකේෂන් ලබන 27 25 දිනවල තියෙනවා කියලා ඔයාලා දන්නවානේ. ජෙනරල් කොන්වොකේෂන් එක කියපු ගමන් හැමෝටම මතක් වෙන දේ තමයි සනාතන මන්දිරයේ ඉඳන් උපාධිධාරීන් සහ ආචාර්ය මහාචාර්යවරුන් රැගත් පෙරහැර ලස්සනට මල් පාර දිගේ ඇවිත් ගෘහස්ත ක්‍රීඩාගාරේ අපේ ජිම්නේසියම් එකට ඇවිත් තියෙන උත්සවයට සහභාගී වෙන එක. ඉතින් මේ දවස් දෙක මෙච්චර ලස්සන කරන්න දිවා රෑ නොබලා මාස දෙකකටත් වැඩිය. ඒ කියන්නේ මාස 5ක් 6ක් වෙහෙසෙන කට්ටියක් ඉන්නවා කියලා නිකමටවත් හිතුවද? ඒ තමයි විශ්වවිද්‍යාල නඩත්තු අංශය මේන්ටෙනන්ස් ඩිවිෂන් එක. මේ යටතේ තියෙනවා කන්ස්ට්‍රක්ෂන්, ඩිසයින්, ඉලෙක්ට්‍රිකල් වර්ක්ස්, වෝටර් වර්ක්ස්, ස්ටෝර්ස් වගේ ඩිවිෂන්ස් යුනිට්ස් ගොඩක්. මේ ඔක්කොම එකට තියෙන ඩිවිෂන් එක වර්ක්ස් ඩිපාර්ට්මන්ට් කියද්දි හැමෝටම හුරු පුරුදුයි. ගොඩක් වෙලාවට අපේම ඉංජිනේරු පීඨයේ ඉගෙනගත්ත වැඩ ඉංජිනේරුවරුන් යටතේ සිටින වැඩ අධිකාරිවරුන්, වැඩ පරීක්ෂක හා තාක්ෂණික නිලධාරීන් හරහා තමයි මේ දෙපාර්තමේන්තුව පාලනය වෙන්නේ. ඔයාලා දන්නවද විශ්වවිද්‍යාලයේ වැඩිම සේවක මණ්ඩලයක් ඉන්න දෙපාර්තමේන්තුවත් මේක කියලා? මේකේ වැඩ කරනවා 168 දෙනෙක්. සේවක මහත්වරුන් මට කිව්වේ 300කට වැඩි පිරිසක් කලින් හිටියා. ඒත් මෑත කාලීනව බඳවා ගැනීම කරපු නැති නිසා දැන් සේවක පිරිස ගොඩක් අඩුයි කියලා. මං කලින් කිව්වනේ මාස 6ක් විතර වැඩ කරනවා කියලා කොන්වොකේෂන් එකට. එච්චර මොකටද කියලා හිතනව නේද? මතක ඇතිනේ දිත්ත සොලිකුණාටුව. ඉතින් මහවැලිය ළඟම අර යකාපාලම ළඟම තියෙන මේ වැඩ දෙපාර්තමේන්තුවත් සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වුණා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ කොන්වොකේෂන් එකට පාවිච්චි කරපු දේවල් ගොඩක් ඒ වෙලාවේදී සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එකක් තමයි අර ස්ටේජ් එක පිටිපස්සෙන් තියෙන ලස්සන මකර තොරණ. ඒවා අලුතෙන් හදන්න, ඒ වගේම විශ්වවිද්‍යාල භූමියේ විනාශ වුණ තැන් හදන්න වගේ වෙනදට වඩා වැඩ ගොඩක් මේ පාර අපේ වැඩ දෙපාර්තමේන්තුවට කරන්න වුණා. පේරාදෙණිය ෆොටෝ වීඩියෝ වල සුලභ දෙයක් නෙමේ පහන් කණු. ඉතින් මේවා ඇතුළුව ගොඩනැගිලි, නාමපුවරු, පාලම් වල පිරිසක් තින්ත ගාද්දි, පිරිසක් ජංගම වැසිකිලි පද්ධති, වතුර ටැංකි ස්ථාපන කටයුතු කරනවා. ඒ විතරක්ද උත්සවයේ විස්තර දැනුම් දෙන්න ස්පීකර්ස් සවි කරනවා. තව පිරිසක් තනකොළ කපනවා. තනකොළ ඒක එච්චර ලොකු දෙයක්ද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූමි ප්‍රමාණය අක්කර 2000කට ආසන්නයි. ඉතින් තන පිට්ටනි ගොඩාක් තියෙනවා මෙහි. ඒවා පිළිවෙලකට කපලාස් කරන්න ලොකු කාලයක් ඕනි. එළියේ වැඩ ඔහොම වෙද්දි ප්‍රධානම තැනක්නේ ජිම් එක. මේක සති දෙකකට විතර කලින් වහලා තමයි වැඩ පටන් ගන්නෙ. අතු ගාලා, හොදලා, තින්ත ගාලා තමයි සැරසිලි වැඩ පටන් ගන්නෙ. ළමයි සෙල්ලම් කරන තැන නෙමේක. මේකේ ෆෑන් එහෙම නැහැ. උත්සවයේ දවසේ ඇතුලේ ඉන්න අයට රස්නේ අඩු කරන්න පහලට එල්ලෙන්න ෆෑන් දානවා. වහලට වතුර මල් දානවා. බිම ටර්ෆ් එකට වෙන හානිය අඩු කරන්න ප්ලයිවුඩ් බෝඩ් දාලා උඩින් කාපට් එකක් දානවා. අර පිටිපස්සෙන් තියෙන මකර තොරණේ මූලික වැඩ ටික කරන්නේ මෙන්න මේ කට්ටිය. ඒ වගේම අපේ පවතින ගොඩනැගිලි, භූගත විදුලි රැහැන් හා ජලනල පද්ධතිය අවුරුදු 75කට ආසන්නව පැරණි. ඒවා මේන්ටේන් කරගෙන ශිෂ්‍යයෝ 17000කට ආසන්න වන අපට සේවය සපයනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මේ හැමෝම අපි මතක් කරන්න ඕනි, අගය කරන්න ඕනි නේද? තවත් මොනා හරි කියන්න අමතකුණ දෙයක් තියෙනවා නම් ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ කවුරු හරි මේ අපේ විශ්වවිද්‍යාලයේ ලස්සනට තියාගෙන ඉන්න කට්ටිය පාරදී දැක්කොත්, යන එනකොට දැක්කොත් පොඩ්ඩක් hina වෙලා කතා කරලා යන්න. එයාලා තමයි මේ අපේ ලස්සන විශ්වවිද්‍යාලයේ ලස්සන මේන්ටේන් කරන්නේ.